පොඩි. මම ඒක බලලා ඔයාලට පෙන්නනවා. මේ තියෙන්නේ පැකේජ් එක. පෙන්නන මාර්වලස් ගානක්. දෙමෝ එකකින් ගත්තා. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම so excited මේ vlog එක කරද්දී. මොකද මම Shein එකෙන් order එකක් දැම්මා. Shein or Shein ඉතින් pronounce කරනවා මොනවාරි වැරදි තිබුණා sorry. ඉතින් මම Shein එකෙන් order එකක් දැම්මා first time. ඉතින් මට හිතුණා ඔයාලට vlog එකක් ගේන්න ඕනේ කියලා කොහොමද tax එක කොහොමද මට කොච්චර charge වුණාද මේකට shipping cost එකක් තියෙනවද ළඟට ලංකාවට ආම් ගොඩක් අය කියනවා වෙනම tax එකක් වදිනවා කියලා. ඉතින් ඒ ගැන ඔක්කොම මට ඔයගොල්ලෝ කතා කරන්න හිතුණා. මම ඉතින් කඩලා බැලුවා මොකද මම මාරම එක්සයිටඩ් වෙලා හිටියේ. ඒක ලොකු පාර්සල් එකක්. ඉතින් මම කියනවා මට කොච්චර ගියාද කොච්චර දවසකින් වගේ ආවද ඒ ඔක්කොම මම ඔයාලට කියන්න. ටිකට vlog එක බලන්න. ඉතින් ළමයි මම ඕඩර් එක දැම්මේ මම ඔයාලට පෙන්නන්නම්. මම හරියටම ඕඩර් එක දැම්මේ ඕගස්ට් 8 ඔයාලට පේනවද දන්නේ නැහැ. ඕගස්ට් 8 තමයි මම ඕඩර් එක දැම්මේ. මට අද තමයි ඕඩර් එක ආවේ. ඒ කියන්නේ අද 19 වෙනිදා අගෝස්තු. ඉතින් අගෝස්තු 19 ආවේ. මට හරියටම දවස් 11ක් වගේ ගිහින් තියෙනවා. ඒ කියන්නේ සති දෙකක් වගේ තමයි ගිහින් තියෙන්නේ. එතකොට ඔයාලට කිව්වොත් මේ ඕඩර් එකේ ඒ කියන්නේ ලංකාවට ආවහම ඒගොල්ලෝ charge එකක් ගන්නවා බරානෝ පැකේජ් එකේ බරානෝ ඒගොල්ලෝ වෙනම charge එකක් ගන්නවා. ඊට අමතරව අපේ first order එක මගේ මේ first order එක Shein එකෙන් දාපු. එතකොට මට මේක free. free shipping තමයි තිබ්බේ. ඉතින් බලමු අපි මොනවද දැම්මේ කියලා. ඉතින් ළමයි මේ තියෙන්නේ පැකේජ් එක පේරන්නේ. මෙච්චරක් ලොකුයි. ඉතින් මාම ලොකුයි මේ පැකේජ් එක වල හරියට බැලුවොත් අපි එකින් එක බලමු මම මොනවද ඕනේ කරලා තියෙන්නේ කියලා. කොහොම හරි මගේ මෙතන items 44ක් තියෙනවා. මට ගියා ඩොලර් මම බලන්න හරියටම දාන්න කියලා මට free shipping තමයි හම්බුනේ කලින් කිව්වා වගේ. මට ඔක්කොටම ගියේ ඩොලර් 194.17ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලට රුපියල් මම ඒ දවසේ දාද්දි ඩොලර් එක තිබ්බේ 334යි ගාණක්. එතකොට ලංකාවේ සල්ලි වලින් එතකොට මට ගියා 67000 ගාණක්. 67000 ගාණක් ගියා. ඊළඟට මෙහෙට එද්දි ආපු ගාණ මම අන්තිමට කියන්නම්. එතකන් ඔක්කොම වීඩියෝ එක බලන්න ඕනේ. අපි දැන් බලමු මම මොනවද ඕඩර් කරලා තියෙන්නේ. මම බලන්න ඕඩර් කරා මෙන්න මේක මේ අර ඉයරින්ග්ස් ජුවලරි ඕගනයිසර් එකක් මම මේක ඕඩර් කරලා තිබ්බේ ඒකයි. ඊට පස්සේ ලස්සන මට ආසිතට තියා ක්ලිප්ස් එකක් මම ඕඩර් කරා. අර කෙනෙක් මාර්වලස් කෙනෙක්. ගොඩක් අය මම හල් තියෙනවා Shein එකේ ඕඩර්ස් මේ ක්වොලිටි නෑ. එහෙම කියනවා. මොකද මම කලින් තෙමු එකෙන් දාලා තියෙනවා. තෙමු එකෙන් මට හම්බුනේ වෙන මාර්ම ක්වොලිටි. මට දැනට පෙර මම තාම ඇඳලා මුකුත් බැලුවේ නෑ. හැබැයි මට දැනට හිතෙන විදිහට අපේ අක්කා එකක් එයාත් ඕඩර් කරා. එතකොට එයා ඇඳවල ගාන්ට සයිස් එක ඔක්කොම තිබ්බා. අනික ක්වොලිටි ඇඳුවා. මම දන්නේ අනිත් අයට මොකද කියලා. හැබැයි මට ආපු ඔක්කොම දැනට මට පේන විදිහට ක්වොලිටි මම ඒගොල්ලන්ට ඇඳලා කියන්නම් Shein එකේ ඇඳුම් ඇත්තටම ක්වොලිටි කියලා. ඊට පස්සේ මම ඕඩර් කරා crop top පාට තුනකින් ස්ටෝරේජ් එකේ තියෙන ෆෝන් එකේ. ඉතින් මේකෙන් පාට තුනක් ඕඩර් කරා. මේක නම් නිකන් ලොකුයි වගේ ස්මෝල් එක. අපි අnder බලමු ලොකුද කියලා. මම ඔයාලට කියන්නම් මේක ලොකුද කියලා. මේකෙන් මම කලර්ස් තුනක් black, white, purple ඊළඟට ඕඩර් කරා heels දෙකක්. මොකද ලස්සනයි මේක නම් ළමයි. wow ඒක ඕඩර් කරා. ඔයාලට මම මේ කියන ඒවා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒ Shein එකේ තිබ්බ ඩොලර් ගාණක් එක්කම මම ස්ක්‍රීන් එකේ දාන්න විතර පුළුවන් ඕන ඕඩර් කරන්න. මේ ලස්සනයි. මේ දෙකයි. ඊට පස්සේ ඕඩර් කරා එකක් crop top එකක් වගේ. මෙන්න මේක ඒක ඊට පස්සේ crop tops මම ගොඩක් ළමයි මේ පාර මේ මට ඕන නම් පොඩක් දෙවුන් ටිකක් ඕඩර් කරන්න වැඩි පුරේ ඉතින් මම
පොඩ ඇඳුම් ටිකක් ඕඩර් කරා. මට මේක මම මෙන්න මේ කලර් එකකින් කිව්වොත් මම මේ වගේම එකක් ටෙමෝ එකකින් ගත්තා. ටෙමෝ එකෙන් මම පර්පල් ගත්තේ. ඉතින් මට හිතුණා මේකේ අනිත් පාට ගන්නවා කියලා. ඒකයි. ආ ගොඩක් තියෙනවා. දැන් මම බෑග්ස් එක මාර ගොඩක් ගත්තා. ආසි තුන ළමයි කියන්නේ ඩොලර් එක අඩුයි. හැබැයි අපේ රටට එද්දි පොඩ්ඩක් ගාණ වැඩි හිතුවට වඩා. ඊට පස්සේ මම ස්කර්ට් එකක් ඕඩර් කරා. ඊළඟට බෑග් එකක් දැන් මේ බෑග් එක මාර ට්‍රෙන්ඩ් එකක් ඉතින් මට හිතුනේ ඒක ඕඩර් කරන්න කියලා. බෑග් එකයි ඊට පස්සේ බලමු මොනවද ඕඩර් කරේ කියලා. බෑග් මම කොච්චර පිස්සුද කියලා නම් මම මේ ඔක්කොම කලර්ස් ඕඩර් කරා. පිස්සු කියලා ඉතනට ගණන් ගන්නවා. මේ ඔක්කොම කලර්ස් ඒක මේකේ කලර්ස්. ඊට පස්සේ හෑන්ඩ් බෑග් එකක් පර්පල් කලර්. ජුවලරිස් ඉයරින්ග්ස් මේක නම් කියලා නම දැන් ෂෝල්ඩර් එකේ දාන්න මේ හරියන්නේ. ඉයරින්ග් පස්සේ මේක ගොඩක් වැදගත් වෙන එකක්. ඕඩර් කරා තමයි ඇඳුමක්. ඊළඟට ආයි টොප් එකක්. මේක ටියුබ් එකක්. ඇදලම තමයි බලන්න. මේක sorry. ඉතින් ඉස්සරහ. තව තියෙනවා පොඩ්ඩක්. මොනවද කියන්නේ කියලා. ඊට පස්සේ ආයි හෑන්ඩ් බෑග් එකක්. green color. ඊළඟට මේක টොප් එකක්. අන්නේ මගේ. ඊට පස්සේ ඊළඟට තව crop tops මම මේ පාර මේ මන් දන්නේ මම ගොඩක් ඇඳුම් දැම්මේ. ඇඳුම් එක හීල් එකයි ඇඳුම්මුයි ඊළඟට හෑන්ඩ් බෑග්ස් ලා ඊළඟට ජුවලරිස් දැම්මා. ඒව තමයි ගොඩක් දැම්මේ. ඊපස්සේ මේකත් අන්තිම එක මෙහෙම. මම ඔක්කොම ඔයාලට මේ අනිවාර්යයෙන්ම ෆොටෝ එක දාන්න අවශ්‍යයි නේද තිබ්බ වීඩියෝ. ඒකට ID එකක් ගන්න කියලා ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම මගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මම උත්තර දෙනවා මොන හරි කොහොමද ටැක්ස් එක වගේ විදිය හරි එහෙම. ආයි මම මතක ගන්නවා දැන් හරි කියලා. ඊපස්සේ ආයි ටොප් එක. ආයි බ්ලවුස් එකක්. මහන්සි. අබ්බලා මම වටනවා හිතන විදිහට ක්වොලිටි ඇඳුම් මම දන්නේ නැහැ තාම ඇඳේ නැහැ. මම ඇඳලා ඔයගලන්ට වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මට තෙම්ම එකක් ගේන්න බැරි වුණා. මම ඒ කාලේ කිව්වා මේ ගේන්නම් කියලා ඇඳලා හැබැයි මට බැරි වුණා. මම ඔයාලට මේ වෙනම රිවිව් එකක් දෙන්නම් කොහොමද ඇඳුම් ක්වොලිටිද කොහොමද කියලා. ඊට පස්සේ මම ගෙනාවා මේ මගේ ස්ක්‍රන්චීස් ඒවා දාන්න පොඩි එකක්. කැජුමැටික් එකක්. අන්තනේ. Let's try. කරේ කියලා මෙන්න මෙහෙම ලියන්නේ මේක හයි කරලා බලනවා ඉතින් හරිද කියලා. මෙහෙම තියෙන මෙන්න මෙහෙම එකක් තියෙන මේක මේ මෙතෙන්ට මේ පංචියක ඇතුළට දාන්න පුළුවන්. ඊට පස්සේ තව පොඩ්ඩයි දෙන්නේ. ආයි টොප් එක. මට නම් ළමයි පිස්සු ඇත්තටම. මට ආසයි කරනවා. ෆස්ට් ටයිම් ෂීන් එකෙන් දැම්ම ඕනේ. මේක ටික I feel bad එකක්. ඊළඟට තව tops. ඉතින් ගොඩක් ඔයාලා දකින්න ඇති මම ඕඩර් කරලා තියෙන තනිකර tops. top එකක් මම මේ අඳින්න තියෙනවා. ඒකෙනුත් මේ කලර්ස් දෙකක් තියෙනවා. පස්සේ ආයි top එකක්. මේ top එක. මේ earring එක cute earrings තියෙනවා.
small pen. This one. Nice. I think the cute ne? ඒකයි. cute එක තමයි ඉතින් දැම්මේ. cute එක දාලා පේජ් එක ගොඩක් ලොකු වුණා. ඊට පස්සේ ආයි earrings දෙකක්. එළම මේවා තමයි ඉතින් මෙහි ගෙනල්ලා ඉක්මනන්නේ. ලොකු ගානකට වැඩි ගානකට තියනවනේ. ඉතින් මේ තමයි පස්සේ earrings sorry rings ගොඩක් ගන්නවා. ඊළඟ ආයි earrings මේක හොය ආයි top එකක්. top ඊට පස්සේ last one for the news and this one. I don't know what is this. Ah, glasses. Ano pa yun? Good, no? Yes. තව එකක් පෙටල් බලනවා. black hat remover එකකුත් order කරා. ඉතින් ඔන්න ඔය ටික තමයි ළමයි මගේ order එකේ තිබ්බේ. ඉතින් මම ඔයාලට කිව්වේ නේද මෙහෙට ආවම කීයක් ගියාද කියලා. order එක කියන්නේ මෙහෙට එන්නේ ඉස්සෙල්ලා මෙහෙට ship වෙන නෑ මෙහෙට ඇවිල්ලා මෙහෙට අපිට මට courier කරන්න ඉස්සෙල්ලා මට mail එකක් ඇවිල්ලා තිබ්බා. මට mail එක ආවේ සඳුදාද අද වෙන්ස්ඩේ. එතකොට මට සඳුදා තමයි mail එක ඇවිල්ලා තිබ්බේ mail එකට. මෙච්චර ගණක් තව ගෙවන්න තියෙනවා නම් මෙතන කුරිය එකට ඩිලිවර් කරන එක කියලා. එතකොට මට ඒකට ඇවිල්ලා තිබ්බා 14700ක්. එතකොට ඒ කියන්නේ මගේ පැකේජ් එකේ බර තිබ්බා කිලෝ 5යි ගාණක්. 5යි බලන්න මේක කියලා. මේක ගහලා කියන්නේ බර තිබ්බේ 5.3 එහෙම තිබ්බේ. එතකොට ඒකට මට ගියා 14700. එතකොට මට වෙනම ගියා 67000 ගානක්. ඒ කියන්නේ කලින් ඕඩර් එක විලා විදිහ 67000 ගානක් ගියා. ඊළඟට මෙහෙට ආවම 14700ක් ගියා. එතකොට 67000 ගාන මම හරියට මතක නැහැ. කොහොමද 67000 ගානක් ගියේ. එතකොට මට ඔක්කොටම මම හිතන්නේ ගියා 82ක් වගේ. 82000. 82000 ගියා. ඉතින් මේ මාල්ට පුළුවන් මේක හම්බුනට පස්සේ ඕනනම් මොන හරි අයිටම්ස් දෙනවා රිටර්න් කරන්න. හැබැයි ඒගොල්ලෝ අර ජුවෙලරිස් ඒවන රිටර්න් කරන්න බෑ. මම ඒක හරියටම ප්‍රොසෙස් එක මොකක්ද කියලා දන්නේ නැහැ. කොහොමද ඔන්න ඔක තමයි උනේ. ඉතින් my first Shein order. I'm so happy. දැන් අපර පේන විදිහට quality අඳුන් ටික මම ඔයාලට අනිවාර්යයෙන්ම වෙන වීඩියෝ එකක් ගේන්න පුළුවන් වෙයිද නැහැ මම කිව්වට. මම try එකක් දෙන්නම් අඳුන් ටික ඇඳලා කොහොමද qualityද මොකද කියලා කියන්න review එකක් දෙන්නම් වෙනම vlog එකකින්. ඉතින් ඔන්න ඔහොම තමයි උනේ. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා Shein එකේ first time දාන girls ලා කවුරු ඉන්නවා නම් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන් මගේ blog එකේ අරින් comment එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම reply එකක් දෙන්නම්. එහෙනම් see you guys on the next video. Bye.